අම්ල පිත්ත හේවත් ગેස්ට්‍රයිටිස්. ગેස්ට්‍රයිටිස් කියන්නේ අද කාලේ හැමෝටම වගේ තියෙන ඊටාම සුලභ නමුත් ප්‍රතිකාරات අඩු නිරන්තරයෙන් පීඩා විඳින තත්ත්වයක්. ඔන්න අදත් අපි වෙනද වගේ මාව ඔයාලව හම්බ වෙන්න විෂන් ටෝක් වලින්. ජීවිතයට හෙළ වෙදකම. මොකද්ද මේ ગેස්ට්‍රයිටිස් වලදී ඇති වෙන තත්ත්වය? බඩ දැවිල්ලයි, බඩ පුරවල දානවා, උගුරට එනවා, වමනේ ගතියයි, ඔළුව කැකුමයි, කේන්ති යනවා. මෙන්න මේ වගේ විවිධ ලක්ෂණ ગેස්ට්‍රයිටිස් තියෙන අයට තියෙනවා. ඉතින් මොකද්ද මේකට හේතුව? අධික කුළුබඩු ආහාර ගැනීම, මිරිස් අධික ආහාරයට ගැනීම, නිසි වේලාවට ආහාර නොගැනීම, අධික මත්පැන් පානය, ඒ වගේ දේවලුත් මේ ગેස්ට්‍රයිටිස් හැදෙන්න හේතුවක්. ඒ වගේම ශරීරයේ තියෙනා වූ ආම්ලිකතාව වැඩි වීම, අධිඋෂ්ණ භාවය, ඒ වගේම රත් පිත් රෝග මේ වගේ තියෙන අයට ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඒ වගේම බඩවැල් වල දෝෂ තියෙන අයටත් ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවනි. ඉතින් අපි බලමු මේ වගේ තියෙන රෝගයක් අපි කෙදෙලදී සමනය කරගන්නව යම්කිසි පිළියමක්. අපිට පුළුවන් බෙලිගහේ පංචාංගය මේ සඳහා යොදා ගන්න. බෙලි මුල්, බෙලි කොළ, බෙලි මල්, බෙලි කඳ, ඒ වගේම බෙලි කටු. මෙන්න මේ කියන කොටස් පහ සම්ප්‍රමාණයෙන් අරගෙන තම්බා වීපොරි මිටක් සහ කිතුල් අගු කෑල්ලක් සමග පානය කිරීමෙන් බොහෝ විට බඩේ තියෙන ආම්ලීකතාවය දුරු කරගන්න පුළුවනි. ඒ වගේම මෙපමණක් නෙමෙයි තවත් බොහෝ බෙහෙත් වර්ග ආයුර්වේදයේ ગેස්ට්‍රයිටිස් සඳහා තිබෙනවා. නමුත් ඔබගේ රෝග නිදාන හේතුව මේ සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ගැනීම වඩා වැදගත්. නමුත් අත්බෙහෙතක් හැටියට බෙලි මුල් පංචාංගයේ තම්බා පානය කිරීමෙන් ඔබට ඒ මොහොතේ තියෙනා වූ අධික වේදනාව සහ දැවිලි ගතිය ඊටාම ඉක්මනින් සමනය කරගන්නට පුළුවනි. ජීවිතයට හෙළ වෙදකම. ඔබත් විලුඹ අමාරුව තියෙන කෙනෙක්ද? විලුඹ අමාරුවෙන් ඔබත් පීඩා විඳිනවා නේද? උදේට නැගිට ගන්න බෑ. කකුල කැකුමයි. පල්ලු කර සංදිය ඉදිමිලා. වේදනාවටපත් වෙලා. ඇඟිලි රිදෙනවා. මෙන්න මේ වගේ අපහසුවකින් ඔබත් පෙළෙනවාද? එහෙනම් මේ අත්බෙහෙත ඔබට. ඉතින් විලුඹ අමාරුව සනීප කරගන්න පුළුවන් දේශීය අත්බෙහෙතක් ඔබට කියලා දෙන්නම්. වියලි කහ, තිරිවානගල්, අරත්තාල, මිනිවැල්ගට. මේ හතර වර්ගය අරගෙන තම්බන්න. තම්බලා මද උණුසුමට පිරිසිදු කරගත දෙපා පැය භාගයක් පමණ කාලයක් එම බෙහෙත් වතුරේ තබාගෙන ඉන්න. ඉන්පසු හොඳින් පිසදා ඔබට පුළුවන් පින්ඩ තෙල් ආලේප කිරීමට. මේ ආකාරයට දින කිහිපයක් කිරීමෙන් ඔබට සහනයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඊට ඒ තියෙන සාමාන්‍ය විලුඹ අමාරුවට වඩා විලුඹ අමාරුවක් තියෙනවා ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා හමු වෙලා ඒ ගැන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ජීවිතයට හෙළ වෙදකම. ගෙදර දොරේ එදිනෙදා ඉන්න කාන්තාවන්ට නිතරම හැදෙන දේවල් තමයි අතේ අමාරුව, දණහිසේ අමාරුව, කකුලේ අමාරුව, පොඩි පොඩි කොන්දේ අමාරුව. මේවා ඉතින් ගෘහණියකට සාමාන්‍ය රෝගයක් නෙමෙයි අතරම රෝග ලක්ෂණ වගේ. ඉතින් අද මම හිතුවා ගෙදර දොරේ වැඩ කරන අපේ අම්මලට, අක්කලට, නංගිලට මේ හැම දිනාටම ගැළපෙන පොදු තැවිල්ලක් කියලා දෙන්න ඕනේ කියලා. මොකද තෙල් වර්ග නම් ඔබ බෙහෙත් බර කඩෙන් හරි ගන්න දන්නවනේ. ගෙදරදී පහසුවෙන් යොදා ගන්න පුළුවන් තැවිල්ලක් අද කියලා දෙන්නම්. ඒ වගේ වාත තෙලක් අරගෙන හදිසි වේදනාවට ගාලා මේ තැවිල්ලෙන් තවන්න පුළුවන්. නික කොළ, එරඬු කොළ, කුරුඳු කොළ, ගම්බිරිස් කොළ, අමු ඉඟුරු, සුදු ලුණු. මෙන්න මේ 6 වර්ගය සමව අරගෙන හොඳින් සෝදා කොටා පොට්ටනි බැඳ අදාළ වාත තෛලයක් භාවිතා කර මෘදුව පිරිමැදලා පණ්ඩුවේ තම්බා මද උණුසුමේ තැවීමෙන් ඔබට ඇති වෙලා තියෙන ඊටම සුළු වේදනා, සංදි වේදනා, කොන්දේ වේදනා, උරහිස් වේදනා, අතපය වේදනා සමනය කරගන්න පුළුවනි. ජීවිතයට හෙළ වෙදකම. මේ දවස්වල හැමතැනම සෙම්පතිශ්‍යාව. කැස්ස හුස්ම ගන්න බෑ. නහය බ්ලොක් වෙලා. ඉතින් ඔන්න ඔය වගේ සසන අපහසුතා වැසිබර කාලගුණයත් එක්ක බහුලයි. ඉතින් අපි කවුරුත් දන්නවා මේ වාෂ්ප ස්වේදයක්. එහෙම නැත්නම් ධූමායනයක්.
සරලවම කියන දුම් අල්ලනවා. දුම් අල්ලන අපි කවුරුත් කැමතියි. පොඩ්ඩක් එතකොට නහය බුරුල් හිර වෙච්ච ගතිය අඩු වෙලා හුස්ම ගැනීම පහසු වෙලා සහනයක් ලැබෙනවා. ඉතින් මේ සඳහා ගෙදරදී කරන්න පුළුවන්, ගෙදර හොයාගන්න පුළුවන් අද්භේතක් ඔබට අද කියන්නම්. යොදා ගන්න දෙහි වියලිඟුරු නැත්නම් අමු ඉඟුරුනත් ප්‍රශ්නයක් නැහැ. ගම්බිරිස්, සුදු ලූණු, කොත්තමල්ලි, ඒ වගේම සූදුරු ස්වල්පයක්, කුණුපොතු පොඩි කැබැල්ලක්, දෙහි කොළ. මේ සියල්ල හොඳින් තැම්බෙන්නට හැරලා රෙදි කඩකින් මූණ වසා හෝ වාෂ්ප කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මද උණුසුම් ජලයෙන් පොඩි තුවායක් පොඟවලා නලල බෙල්ල කන වටේ තැවීමෙන් අධිකව හුස්ම ගන්න බැරුව හිර වෙලා ඒ තියෙන අර සෙම්පතිශාව නිසා ඇතිවෙන අපහසුව ගෙදරදී කරගන්න පුළුවන් අද්භේතක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔබට අධිකව සෙම්පතිශාව සහ හුස්ම ගැනීමේ ශ්වසන අපහසුතාව තිබෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුට යොමු විය යුතුයි. නමුත් සුළු සෙම්පතිශාවකට උණ කැස හෙම්බිරිස්සාවකදී මේ වගේ වේදුවක් ඔබට ගෙදරදී පාවිච්චි කරලා බලන්න පුළුවන්. ජීවිතයට හෙළ වෙදකම. මිග්‍රේන් එහෙම නැත්නම් හිස රදය කුමන හිස රදයක් හෝ වේවා ගෙදරදී ඔබට අධික හිස රදයකින් ඔබ පෙළෙනවා නම් ඔබට සහනයක් ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ පානය සකසා බොන්නට පුළුවන්. වියලිඟුරු, වෙලිමුල්, බැබිල මුල් මේ තුන අරගන්න. ඒ වගේම කොත්තමල්ලි ස්වල්පයක් බෙදලා දාගන්න. අංගපත වේදනාවක් තියෙනවා මින්වලකට ස්වල්ප එකතු කරන්න පුළුවනි. මේ පස් වර්ගය අරගෙන තම්බා පානය කිරීමෙන් හිස රදය අංගපත වේදනා ඔබට අර අපි කියන්නේ හර්බල් ඩ්‍රින්ක් එකක් එහෙම නැත්නම් ඔසුපැන් එකක් වගේ බොන්න පුළුවන්. ජීවිතයට හෙළ වෙදකම. අතහිරි වැටීම. කාන්තාවන්ට අතහිරි වැටෙනවා කියන්නේ ඊටාම වේදනාකාරී දෙයක්. ඒ වගේම කාන්තාවන්ගේ එදිනෙදා වැඩ කරගන්න බැරුව පීඩා විඳින දුක් විඳින ලෙඩක් තමයි මේ අතහිරි වැටීම. එහෙම නැත්නම් කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක. කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකේදී මේ ඇඟිලි දිගහර ගන්න බෑ, ඉරි වැටිලා වඩුවක් අල්ලන්න බෑ වගේ දේවල් ඇති වෙනවා. ඉතින් අපි බලමු ගෙදරදී කරගන්න පුළුවන් අද්භේතක් මේ අතහිරි වැටීමට. මේ සඳහා කවුරුත් දන්නවා ඉතින් වාත සමන තෙල් වර්ග තියෙනවා. අපිට බෙහෙත් බඩු කඩේකින් එහෙම නැත්නම් ඔස්සලකින් මිලදී ගන්න පිළිවෙනි. ඒ උණුසුම් කරගත් වාත තෙලක් ආලේප කර නිකකොළ, කුරුඳු කොළ, ගම්බිරිස් කොළ, තොටිල කොළ, එඬරු කොළ, සුදු ලූණු, අමු ඉඟුරු සිහින්ව කොට්ට පොල් බෑයක් දෙකට දමා හොඳින් මිශ්‍ර කර කොට්ටනි බැඳ වාත සමන තෙලක් භාවිතා කර තැවීමෙන් යම්කිසි ආකාරයකට සහනයක් ලබා ගන්නට පුළුවනි. නමුත් ඒ වගේ ප්‍රතිකාරකින් පසුවත් ඔබට අතහිරි වැටීම දිගටම පවතින නම් අනිවාර්යෙන් ඔබ වෛද්‍යයෙකුට යොමු වන්න වෙනවා. මොකද කොලෙස්ටරෝල් තත්ත්ව, ස්නායුගත රෝග, ග්‍රීව කශේරුක ස්නායු හානි මෙන්න මේ වගේ හේතු නිසා ඔබට මෙම අතහිරි වැටීම ඇති වෙනවද කියලා දන්නේ නැහනේ. ඒ නිසා හොඳම දේ මේ වගේ අද්භේතකින් සුව වෙන්නේ නැත්නම් ඔබ ඔබේ වෛද්‍යවරයා හමු වන්න. ජීවිතයට හෙළ වෙදකම. ගල්තැලුම්. ගල්තැලුම් කියන්නේ ඊටාම් වේදනාකාරී කකුල පොළවේ තබන්නටත් බැරි තත්ත්වයක්. ඉතින් මේ සඳහා අද්භේතක් කියන්නම්. කහ පොල් මලවන්න. ඒ කියන්නේ කහ සහ පොල් මිශ්‍ර කළ මලවා ඒට පෙරුම් කායම් කුඩු දමා සර්ව විෂාදී කියලා තෙලක් තියෙනවා ආයුර්වේදයේ. මේව තෙල් මිශ්‍ර කළ දිනපතා බඳින්න. ඒ කියන්නේ පැය 12ක් පමණ තබා ගලවා දමන්න. උදේ 8ට බැඳලා නම් රාත්‍රී 8ට ගලවන්න. උදේ 6ට බැඳලා නම් සවස් 6ට ගලවන්න. මේ ආකාරයට දින 3ක් එක දිගට බැඳීමෙන් ඔබගේ ගල් තැලුම බොහෝ දුරට මෙලෙක් වෙලා ගැලවී යන්නට පුළුවනි. ඒට ගැලවෙන්නේ නැත්නම් ඔබගේ ආයුර්වේද වෛද්‍යවරයා හමු වන්න. ජීවිතයට හෙළ වෙදකම. ඇකිපංචර්. එහෙම නැත්නම් මේ චීන කටු ප්‍රතිකාරය. චීන කටු ප්‍රතිකාරයවත් ඇකිපංචර් කියන්නේ ශාරීරික තියෙන නිලවලට කරන්නා වූ විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයක්. ඉතින් මේ මගේ සුවනවන මිග්‍රේන් සනීප කර ගැනීම ඉතාම පහසු කරගන්න පුළුවන්.
අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ බොහෝ රෝගීන්ට අපි පාවිච්චි කරන ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් තමයි අකිපංචර්. එහෙම නැත්නම් චීන කටු ප්‍රතිකාරය. මේ මගින් රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ වෙනවා. වේදනාව සමනය වෙනවා. ක්ෂණික සහනයක් ලැබෙනවා. වගේ ඉතාම ඉක්මන් සහ ගුණදායී ප්‍රතිඵල බලා ගන්නට පුළුවන්. ඉතින් ඔබත් අධික මිග්‍රේන් රෝගයකින් පෙළෙනවා නම් අධික හිස් රදෙන් පෙළෙනවා නම් ඔබටත් මෙම අකිපංචර් එහෙම නැත්නම් ට්‍රීට්මන්ට් එක අතදා බලන්න පුළුවන්. ජීවිතයට හෙළවෙදකම. ඒ වගේම මේ චීන කටු ප්‍රතිකාරයේ තියෙන විශේෂ වාසිය තමයි සමහර රෝගීන් ඉන්නවා ඒ අය බෙහෙත් බොන්නට කැමති නැහැ. ඉතින් බෙහෙත් බොන්න කැමති නැති රෝගීන්ට ඊටාම ඉක්මනින් සුවයක් සහ සහනයක් ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් තමයි චීන කටු ප්‍රතිකාරය. ඒ වගේම අකිපංචර් ට්‍රීට්මන්ට්.